අද වන විට ලංකාවේ නොයෙක් බදු වර්ග ගහනවා. ඔයාලා දැනන් හිටියද කියලා බලන්නකෝ. ලෝකයේ අමුතු බදු වර්ග කීපයක් තිබ්බා. අපි ඒ වගේ බදු වර්ග 6ක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඔබත් එකතු වන්න හෙට ලෝකයොත් එක්ක. අංක 1 රැවුල් බද්ද. මෙම බද්ද අරගෙන තිබෙන්නේ රුසියාවේ දිගට රැවුලවපු පුද්ගලයන්ගෙන්. එවකට රුසියාව පාලනය කරපු පීටර් මහරාජ කියපු රජතුමා තමන්ගේ ජනතාවගේ පෙනුම යුරෝපීන්ගෙන් වගේ තිබුණු හින්දා දිගට රැවුලවපු පුද්ගලයන්ගෙන් බදු මුදලක් අරගත්ත හින්දා එයට කියනවා රැවුල් බද්ද කියලා. අංක 2 කවුළු බද්ද හෙවත් ජනෙල් බද්ද. බ්‍රිතාන්‍ය රජය විසින් ජනෙල් සංඛ්‍යාව අනුව බද්දු පනවන ලදී. ඒ අනුව බ්‍රිතාන්‍ය ජනතාව තමන්ගේ ගෙවල් වල තිබුණු ජනෙල් වහලා දැමීමටද කටයුතු කරන ලදිය. අංක 3 ඡන්ද බද්ද. මෙම බද්ද අය කරගෙන තියෙන්නේ චීනය සහ යුරෝපයේ රටවල් වලින් ධනවත් පුද්ගලයන්ගෙන් මෙන්ම දුප්පත් පුද්ගලයන්ගෙන්ද එකම මුදල ගෙවීමට සිදුවිය. අංක 4 තොප්පි බද්ද. මේ බද්ද පනවල තිබෙන්නේ යුරෝපයේ රටක් වන එංගලන්තේ. ක්‍රිස්තු වර්ෂ 1795 වර්ෂයේදී පනවන ලද මේ බද්ද එවකට මිනිස්සු තොප්පි භාවිතයද අඩු කරන්නට විය. බලන්නකෝ ලෝකේ තිබුණු තවත් අමුතු බද්දන්නේ මේ. අංක 5 සූර්ය බද්ද. මේ බද්ද ඒ දවස්වල යුරෝපා ගෙවල් වල වැඩියෙන් දවල්ට සූර්ය ආලෝකය භාවිතා කිරීම හේතුවෙන් පනවන ලද බද්දා. අංක 6 අහස් බද්ද නැත්නම් ෆ්ලයි බද්ද. මේ බද්ද 20 වෙනි සියවසේ යුරෝපාවනි රටවල් වලින් පනවන ලද බද්දා. හරි යාළුවනේ. එහෙනම් ඔයාලත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාලා පුදුමුණු බද්ද මොකද්ද කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.